පයිප් ක්ලීනර් වලින් මේ ලස්සන මල් ජාතිය හදමුද? මුලින්ම අපිට ඕන වෙනවා පයිප් ක්ලීනර් එකක් සහ පෑනක්. දැන් පයිප් ක්ලීනර් එක මේ විදිහට පෑන වටේ ඔතා ගන්න ඕනේ 7 පාරක්. ඉතින් මම මේකේ අංක දාලා තියෙනවා. ඔයාලට ඒ පිළිවෙලට මේක නමා ගන්න පුළුවන්. දැන් ඒ ටික මේ විදිහට පෑනින් ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මේ චූටි කෑල්ල මේ ලොකු කෑල්ල වටේ මේ විදිහට ඔතා ගන්න ඕනේ. දැන් මේකේ මේ විදිහට සිදුරක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒකට මේ කෑල්ල මේ විදිහට දාලා ඉවර වෙලා අනිත් පැත්තෙන් ගන්න ඕනේ. දැන් මේ කෑලි ටික දිග අර ගන්න ඕනේ. ඊට පස්සේ මේ චූටි කෑල්ල යටට කරලා නමා ගන්න ඕනේ. මේ තියෙන මලේ පෙති ටික. ඉතින් අපි මේ පෙති ටික ලස්සනට මේ විදිහට හදා ගන්න ඕනේ. ඊළඟට මේ මල් පෙත්ත මේ විදිහට අනිත් පැත්තට නමා ගන්න ඕනේ. ඔයාලා එකම දිශාවකට මේක නමා ගන්න. ඒ කියන්නේ හරවනකොට එකම දිශාවකට මේ විදිහට හරව ගන්න. එතකොට ලස්සනට එනවා මල. දැන් මේ මල් පෙති ටික ලස්සනට මේ විදිහට හදාගන්න. මෙන්න මේ විදිහට තමයි මල එන්නේ. දැන් මේ මල අනිත් පැත්ත හරවලා මේ විදිහට ග්ලූ ගන් එකකින් ගම් ටිකක් තියලා ඉවර වෙලා කොළ පාට පයිප් ක්ලීනර් එකක් අරගෙන මේ විදිහට අලව ගන්න ඕනේ. ඔන්න ඉතින් අපි දැන් මල හදලා ඉවරයි. ඉතින් ඔයාලට මේකට කොළ හැමක් දාලා ලස්සන කරගන්න පුළුවන්.